දයාබර දරුවනේ අපි හරියටම විභාග දිනයට සූදානම් වෙමු. මේ වෙනකොට ඔයාලා හැමෝටම ඇඩ්මිෂන් එක ලැබිලා ඇති. ඔබේ විභාග ආයුධම් පත්‍රය හොඳින් බලන්න. ඇඩ්මිෂන් එක අත්සන් කරලාද කියලා බලන්න. ඔයාගේ විභාග අංකය, විභාග මධ්‍යස්ථානයේ නම, විභාග ශාලා අංකය හා කාලසටහන, ආයුධම් පත්‍රය ප්‍රවේශමෙන් තබා ගන්න. ප්‍රවේශමෙන් රැගෙන යන්න. විභාග කාලසටහන ලොකුවට පේන තැනක ඔබේ නිවසේ ඔබට නිතර පේන තැනක ලියලා ගහගන්න. ඒකෙන් දිනයට අදාළ විෂය, වේලාව වරදින්න තියෙන ප්‍රවණතාවය හරි අඩුයි. දුවේ පුතේ, විභාග මධ්‍යස්ථානයට පැය භාගයකට කලින්වත් යන්න. ඒකෙන් වාහන තදබදය, පාරවල් වැසීම නිසා ඇතිවන අපහසුතාව මග හරවාගෙන හරිම සැහැල්ලුවෙන් විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න පුළුවන්. ගෙදරින් පිට වෙනකොට හොඳට බලන්න ඔබේ විභාග ආයුධම් පත්‍රය අරගෙනද කියලා. ඒ වගේම ඔබේ අනන්‍යතාවය පෙන්වන්න විභාග ශාලාවට ඔබේ ඩෙන්ටිටි කාඩ් එක ඕනේ. ඒත් එක්කම විභාගයට අවශ්‍ය අනිකුත් ලිපි ලේඛන. අසනීප තත්ත්වවලට ඔබ බෙහෙත් බොනවා නම් අවශ්‍ය බෙහෙත් වර්ග. හදිසි ඔළුව එකක් වුණොත් අවශ්‍ය මෙනඩෝල් වගේ දෙයක්. වතුර බෝතලයක්, ලේන්සුවක්, ආහාර මේ සියල්ල හොඳින් පරීක්ෂා කරලා බලන්න. විභාග ශාලාවට ඇතුල් වෙන්න අවසර ලැබුණම කලබල නොවි ඔබේ විභාග අංකය සොයා ගන්න. විභාග අංකය සොයා ගන්න අපහසු නම් විභාග ශාලාවේ විභාග කාර්ය මණ්ඩලයට දැනුම් දීලා ඔබේ විභාග අංකයේ තියෙන තැන බොහොම පරිස්සමෙන් හොයා ගන්න. විභාග අංකයේ සහිත මේසය හොයාගත්තට පස්සේ ඔබේ විභාග අංකයේ සහිත මේසයේ වාඩි වෙන්න. බලන්න මේසේ හෙලවෙනවද කියලා. ඉරව්ව ඔබේ මූණට වැටෙනවද කියලා. ඒවා අවම කරගන්න නිරීක්ෂක සහාය ලබා ගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න. විභාග ශාලාවට අරන් යන්න දෙන්නේ අවසරලත් ලිපි ලේඛන පමණයි. මේ නිසා කිසිම අනවශ්‍ය සටහනක්, අනවශ්‍ය විෂය කරුණක්, කොල කැබැල්ලක් විභාග මධ්‍යස්ථානයේ ඇතුළට අරගෙන යන්න එපා. විභාගයේ ලියන්න අවශ්‍ය කොල ටික ලැබේ. ඒ කොලවල පැහැදිලිව ඔබේ විභාග අංකය ලියන්න. ඔබේ විභාග ආයුධම් පත දිනයට අදාළව සම්පූර්ණ කරලා ID එකත් එක්ක මේසේ උඩ තියන්න. විභාගයට අදාළ නීති රීති මොනවද කියලා විභාග ශාලාධිපති ඔබට දැනුම් දෙයි. විභාග පොදු උපදෙස් ලබා දෙවි. ඒ උපදෙස් හොඳින් අසා ගන්න. ඒවා හරියටම පිළිපදින්න. ඔබට කවර හෝ උදව්වක් අවශ්‍ය නම් නිරීක්ෂක මහත්තයෝගේ සහාය ලබා ගන්න. ඔබේ ගැටලුවට විසඳුම් ලබා දෙවි. දැන් ඔබ අතට ප්‍රශ්න පත්‍රය ලැබිලා අවුරුදු ගාණක් ඔබ උගත් කරුණු නිරවුල් මනසින් ඔබට ලැබුණු ප්‍රශ්න පත්‍රයේ ගොනු කරන්නයි ඔබට තියෙන්නේ. හැබැයි දුවේ පුතේ, ඔයාලා විභාගයේ ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික හොඳින් මතක තියාගන්න. මේ විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන උපදෙස් ගැන සැලකිලිමත් වෙන්න. ඒ උපදෙස් හරියටම පිළිපදින්න. බලන්න ප්‍රශ්න පත්‍රය කාලය පැයක්ද, පැය දෙකක්ද, පැය තුනක්ද කියලා හොඳට කල්පනා කරලා හිතන ගන්න. ඔබ උගත් කරුණු නිවැරදිව පෙළගස්වමින් අදාළ ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරන්න. හැබැයි ඔබ ලියන දේ අදාළ ප්‍රශ්නයට වළංගු දැයි සැලකිලිමත් වන්න. ඔබට පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රශ්න මුලින්ම කරන්න. පිළිතුරු ලිවීමට තිබෙන ප්‍රශ්නවලදී ඔබට හොඳටම උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තෝරගන්න. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මට ප්‍රශ්න දෙකකට විතරයි ලියන්න පුළුවන් කියලා. ඉතිරිව අමාරුයි කියලා. නෑ, ඔබට ලියන්න පුළුවන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එවිට අනෙක් ප්‍රශ්නවලට උත්තර පිළිතුරු ඔබට මතක් වේවි. යත කරුණු නිවැරදිව පිළිපැදීම තුළින් ඔබට විභාගයේ සාර්ථකත්වය අත්විඳින්නට පුළුවන්. විභාගයේ අවසාන වෙනකල් ශාලාවේ රැඳිලාම ඉන්න. ඔබේ පිළිතුරු පත්‍රය එකතු කළාට පස්සේ ශාලාවෙන් එළියට යන්න. ඔබ ලියූ ප්‍රශ්න පත්‍රය හා එහි පිළිතුරු ගැන ශාලාවෙන් එළියට ඇවිල්ලා සාකච්ඡා කරන්න යන්න එපා. සතුට සිතින් ගෙදර යන්න. ඊළඟ දවසේ තියෙන ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. එහෙනම් ඔබට O level විභාගයෙන් නියත ජයක්.